හායි කොහොමද? අදත් ඔයාලට අරන් ආවා ඇන්ටි ඒජින් ජෙල් එකක්. මේක ඔයාලට සාමාන්‍ය විදිහට ඇප්ලයි කරන්න පුළුවන් වගේම ෆේස් මසාජින් ජෙල් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඩබල් චින් ඇවිල්ලා තියෙනවා නම් මූණ එල්ලා වැටෙනවා නම් මූණ ඔයාලට ටයිට් කරගන්න ඕන නම් ඉතින් මේ හැම දෙයකටම ඔයාලට මේ ජෙල් එක ගොඩක් උදව් වෙයි. විශේෂයෙන් මේ ෆේස් මසාජින් ජෙල් එකක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඩබල් චින් තියෙන අයට මෙන්න මේ විදිහට ඔයාලගේ මේ ඩබල් චින් එක නැති කරගන්න මසාජ් එක කරගන්න පුළුවන්. අපි බලමු මේ ඇන්ටි ඒජින් ජෙල් එක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. පළමුවෙන් මේ විදිහට හාල් මේ සැඳක් අරගන්න. හාල් මිටක් හරි මේ සැඳක් හරි අරගන්න පුළුවන්. ඊළඟට අපි මෙතනට ෆ්ලැක්ස් සීඩ් එහෙම නැත්නම් හන ඇට කියනවා. හන ඇට සැඳක් අරගන්න. දැන් මේ වෙනකොට ලංකාවේ හැමෝම දන්නවා මේ හන ඇට ගැන. ඉස්සර නම් දන්නේ නැහැ අහනවා. නමුත් දැන් ඕන කෙනෙක් දන්නවා. මොකද හන ඇටේ තරම්ම ප්‍රසිද්ධයි. අපේ ස්කින් එකේ මේ ඒජින් සයන්ස් අඩු කරගන්න. ස්කින් එක ටයිට් කරගන්න. ඒ කියන්නේ ස්කින් එකේ තරුණභාවය රැකගන්න ඇන්ටි ඒජින් ජෙල් එකක් හැටියට ගොඩාක්ම ප්‍රසිද්ධයි මෙන්න මේ ෆ්ලැක්ස් සීඩ් කියන දේ. ඉතින් මේ විදිහට වතුර ටිකක් දාලා මේක හොඳට තඹ ගන්න පිරිසිදු කරලා තඹ ගත්තට පස්සේ ඔයාලට උණුවෙන්ම මේ විදිහට පෙරා ගන්න ඕනේ. නිවුණු පෙරා ගන්න බෑ මේක ජෙල් ෆෝම් එකට ආවට පස්සේ. ඒ නිසා මේක උණුවෙන් මෙන්න මේ විදිහට පෙරා ගන්න. පෙරාගෙන ඔයාලට මේ ඉතුරු වෙන මේ බත් ටිකයි ෆ්ලැක්ස් සීඩ් ටිකයි විසික් කරන්න එපා. ඒ ටික පැත්තකින් තියන්න. මම ඒ ටිකට වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ජෙල් එක අපි මේ විදිහට වෙන් කරගත්තා. දැන් මේක පොඩ්ඩක් නිවෙන්න හරින්න ඕනේ. මොකද අපි උණුවෙන් මේක ෆිල්ටර් කරගත්තේ අර නිවුණොත් එහෙම මේක පෙරා ගන්න බැරි නිසා. දැන් ඔයාලට තේ හැඳි 10ක් 15ක් මේ විදිහට ඔයාලට මේ ජෙල් එක ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගෙන ඉතිරි ටික ඔයාලට පුළුවන් අයිස් කියුබ් හදලා තියාගන්නත් පුළුවන් ඊළඟ අවස්ථාවේ ප්‍රයෝජනයට. එහෙම නැත්නම් ශීතකරණය නිකන් තියලා තියන්නත් පුළුවන්. මම මෙතනට එකතු කරගත්තා. ඔයාලා දැක්ක කොමාරිකා ජෙල් තේ හැඳි දෙකක් විතර. ඊළඟට ග්ලිසරින් මම මේකට බිංදු 3ක් 4ක් එකතු කරගන්නවා. අපි මේක ඇන්ටි ඒජින් වගේම මසාජ් ජෙල් එකක් හැටියටත් පාවිච්චි කරන නිසා මම මෙතන ග්ලිසරින් බිංදු 3ක් 4ක් විතර පාවිච්චි කළා. ඊළඟට රෝස් වෝටර් පොඩ්ඩක් එකතු කරගන්නවා ස්කින් එකේ pH level එක බැලන්ස් කරගන්න. තව මෙතෙන්ට ඔයාලට එකතු කරගන්න පුළුවන් විටමින් E කරල්. ඔයාලා ගාව තියෙනවා නම් විටමින් E එකතු කරගන්න. මම මෙතන එකතු කරගන්නවා එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල්. මොකද මේ එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් කියන්නේම අපේ ස්කින් එක සඳහාම හදපු කොකනට් ඔයිල් එකක්. මේක හදන්නේ රත් කරලා මොනවත් කරලා නෙමෙයි. මේක හරිම සියුම් විදිහට තමයි හදාගන්නේ. මම මේ කොකනට් ඔයිල් එක හදන හැටි ඔයාලට ගෙනල්ලත් තියෙනවා කලින්. ඉතින් ඔයාලට ආයි මේක ගෙදර හදාගන්න හැටි ඕන නම් මට කියන්න මම ගේන්නම්. මමත් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. දැන් මේක හොඳට මික්ස් කරගත්තා. මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ විදිහට එකතු කරගන්න. හොඳට මික්ස් කරගෙන මේ වගේ බොටල් එකකට ස්ටෝර් කරගෙන ඔයාලට පුළුවන් මේක ශීතකරණයේ තියලා සතියක් විතර පාවිච්චි කරන්න. නමුත් මගේ නම් මේක දවස් 2කින් 3කින් ඉවර වෙන නිසා මම වැඩිපුර ජෙල් හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඊට පස්සේ මේ විදිහට හදලා පාවිච්චි කරනවා. හොඳට ඇප්ලයි කරගන්න. හොඳට ලේයර් දෙකක් විතර වගේ ගන්නට මේක ඇප්ලයි කරගන්න. මේක විනාඩි 10ක් 15ක් මෙන්න මේ විදිහට හොඳට මසාජ් කරගන්න. මූණට ටැප් කරමින් මසාජ් කරගන්න. එතකොට මේක හොඳට ඇබ්සෝබ් වෙනවා. ඔයාලට ඇති ප්‍රමාණයට ඒ කියන්නේ ඔයාලට හිතනවා මේ මට තව ඕනේ කියලා ඔයාලට පුළුවන් හොඳට මූණ මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න. ඔයාලගේ මූණේ රැලි ගතිය අඩු කරගන්න. ඒජින් ස්පොට් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ග්ලෝ එකක් අරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඉතින් හොඳ ග්ලෝ එකක් අරගන්න පුළුවන් මේ ඔයාලට මේ ඇන්ටි ඒජින් ජෙල් එකෙන්. ඇන්ටි ඒජින් කොට මේක අවුරුදු 10 15 අයට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මේකේ කිසිම කිමිකල් එකක් නැහැ. ඒ හොඳ පෝෂණයක් විතරයි තියෙන්නේ. මේ නිකටයට මේ වගේ එල්ලා වැටෙනවා මස් ගුලිය වගේ තියෙනවා නම් අපි කියනවා ඩබල් චින් කියලා. ඉතින් ඒක නැති කරගන්න ඔයාලට විශේෂයෙන් ජෙල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ගන්න ක්‍රීම් එක මොයිස්චරයිසර් ක්‍රීම් එක එහෙම නැත්නම් මොනවාරි ෆේස් ඔයිල් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට දෙපැත්තට හොඳට ඇදලා මසාජ් කරගන්නයි තියෙන්නේ. ඒ වගේම මෙතනට ටැප් කරමින් ඔයාලට මසාජ් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ මසාජ් කරගන්න විදිය ඕනේ නම් කියන්න මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔක්කොම ගේන්න බෑ. මම මේ හරිය කෙටියෙන් කියලා දුන්නේ. මේ විදිහට හැමදේම ඔයාලා මේ ඩබල් චින් එක මසාජ් කිරීම මගින් ඩබල් චින් එක නැති කරගෙන මුහුණේ ෂේප් එක ඔයාලට නැවත ලබා ගන්න පුළුවන්.